हाँ बस once again. හොඳයි ස්තූපේ දෙසනේ සාදුකාරයක් දෙන්න කොහොමද? නවතවරක් සාදු සාදු සාදුකාරයක් අති ගෞරවනීය අපේ පඬිතුක හාමුදුරුවෝ වහන්සේගේ අවසරයි. ඒ වගේම මෙහෙණින් වහන්සේගේ අවසරයි. මේ බුරුම ගමට සහභාගී වූ ඔබ සියලු දෙනාගේම අවසරයි. ඉතින් මේ මුතුන් මේ ගමනේ බුරුම ගමනේ වැදගත්ම ස්ථානයක් තමයි මේ ස්ථානය. ඒ තමයි ස්වේදගෝණ ස්තූපය. ස්වේදගෝණ කියන්නේ හතරං චෛත්‍යය. ස්වේද කියන්නේ මේ භාෂාවෙන් හතරං. හතරං ස්තූපය. ගෝල්ඩන් ස්තූප කියන එක තමයි කියන්නේ. හරි? හතරං වලින් සාදානිම කරපු ස්තූපය. කපුසඳ කෝරාගම කාශ්‍යප ගෞතම යන බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත්. අපි කියන්නේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත්. විශේෂයෙන් වැඩ ඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තමයි මේ ස්තූපේ වැඩ ඉන්නේ. එදා තිලෝකුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේ විද්‍යාශ්‍රී ජයසිංහ මහ බෝධීන් වහන්සේ අභියසදී සම්මා සම්බුද්ධත්වයට පත් කළා. 47 සතිය ගත කළා. 49 වෙනි දවසේ උන්වහන්සේට මුණ ගැහෙනවා තපස්සු බල්ලුක වෙළඳ දෙබෑය. තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් කියන්නේ මේ මියන්මාර ජාතික බුරුම රටේ අය තමයි තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් කියලා කියන්නේ. ඉතින් වෙළඳාම යන තපස්සු බල්ලුක දෙදෙනාට බුද්ධත්වයට පත්වුණු සම්මා සම්බුදුරජාණන් වහන්සේ එසේ මුණ ගැසෙන තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් ඉල්ලීමක් කරනවා බුදුරජාණන් වහන්සේගේ රඳ පුදා ගැනීමට ධාතුන් වහන්සේලා කොටසක් ලබා දෙන්න ශාරීරික ධාතුන් වහන්සේලා ලබා දෙන්න කියලා. එසේ ලබා දෙන්න ඉල්ලීමක් කරනකොට ධාතුන් ලබා දෙන්න. ඒවත් රැගෙඩ මේ තපස්සු බල්ලුක දෙදෙනා කියන සහෝදරයෝ දෙදෙනා. ඒ දෙදෙනා එනවා කොහෙටද නැවත? තමන්ගේ රටට එනවා මියන්මාරයට නේ. මියන්මාරයට එන මේ දෙදෙනා ඇවිල්ලා ඉස්සල්ලාම තමන්ගේ ගමේ මේ ළඟ තියෙන්නේ තමන්ගේ ගමේ ධාතුන් වහන්සේලා කේස් ධාතුන් වහන්සේලා කොටසක් තැන්පත් කරනවා. එසේ තැන්පත් කරන කේස් ධාතුන් වහන්සේලා ඉතින් අනිත් කොටස තමයි මේ ස්ථානයේ තැන්පත් කරන්නේ. මේ තමයි ස්වේදගෝණ ස්තූපය. තැන්පත් කරලා මේ වෙරෙන්දුනේ රටවල් ගානේ යන වෙරෙන්දු. ඉතින් මේ වෙරෙන්දු ඊට පස්සේ යන්නේ කොහෙටද? ශ්‍රී ලංකාවට. ලංකාවේ ගිරිහඩු සෑය. ත්‍රිකුණාමලේ ගිරිහඩු සෑය කියන ස්ථානයේ තැන්පත් කරන ධාතු කරඬුවත් එක්ක අරගෙන යන්නේ. ගිහිල්ලා අන්තිමේ ස්ථානයේ තැන්පත් කරනවා. මේගොල්ලන්ට මේ ධාතු කරඬුව ගන්න බැරි වෙනවා. ඒ ස්ථානයම ඊට පස්සේ චෛත්‍යයක් ඉදලා. මේ ලෝකේ ඉදි කරන තරණමේ ස්තූපේ තමයි ගිරිහඬු සෑය ස්තූපේ. නේද? ඒ ස්තූපේ තැන්පත් කරනවා. ඉතින් ඔය කියන වටිනාකම් රාශියකින් ස්තූපයක් තමයි මේ ස්තූපය. මේ ස්තූපේ විශේෂත්වය මේ ස්තූපේ තනිකරම මේ ආලෝක කරලා තියෙන්නේ නිකන් අර මේ නිකන් රත්තරන් නෙමෙයි ඇත්ත රත්තරන් ආලේප කරලා තියෙන්නේ මේ ඇතුලේ තියෙන ගඩොල්. ඇතුලේ අර තියෙන ගඩොල් කැට ඒවට ඒ වගේ උඩින් තියෙන රත්තරන් ප්ලේට්. ප්ලේට් කියන්නේ දන්නව නේද? රත්තරන් පැටි අපි කියමුකෝ තහඩු කියලා. නේද? රත්තරන් තහඩු වලින් තමයි මේ චෛත්‍ය සම්පූර්ණයෙන්ම වට කරලා මේ චෛත්‍ය නිමා කරලා ඉදි කරලා තියෙනවා. ඉන්න කාලවලදී මේ රටේ ඉඳපු රජවරු විසින් මේ ස්තූපේ සංවර්ධනය කරලා මේ ස්තූපේ උඩ කොටස සම්පූර්ණයෙන්ම බලන්න උඩ කොටස. ඒ උඩ කොටස සම්පූර්ණව තියෙන්නේ අර පොත බලන්න. ඕකේ සම්පූර්ණව තියෙන රත්තරන්. එකක්වත් අය පිටතල කොටවත් නෙමෙයි අනිකරම සියල්ලම තියෙන රත්තරන්.
ඒ වගේම මැණික් ගල් තියෙනවා 4531ක්. මැණික් ගල් 4531ක් තියෙනවා. කැරට් වලින් ගත්තොත් මැණික් කැරට් වලින් බලද්දී 72ක්. නෑ මැණික් ගල් 4531ක් තියෙනවා. ඔව්. ඒ වගේම උඩ සම්පූර්ණව තියෙන හතරක්. ඒ වගේ ආලේප කරපුවා තමයි පල්ලෙහාන් දක්වන්න ලැබෙන්නේ. මේ වගේ ඉතාම පූජනීය ස්ථානයක්. බුදුරජාණන් වහන්සේගේ කේස් ධාතුව වැඩවත්න අති උතුම් ස්වේදගෝණ ස්තූපය සමීපයේ තමයි ඔබ මේ ඔබට ඒ උතුම් අවස්ථාව උදා වුණා මේ ස්ථානයේ අදහන්. ඉතින් මේ ස්ථානයේ කපුසඳ කොණාගම මෛත්‍රී ඒ වගේම ගෞතම සීලයන් වහන්සේලාගේ ආශිර්වාද ලැබුණු ඉතාම අති උතුම් පූජනීය ස්ථානයක් තමයි දක්වන්නේ. ඉතින් මේ ස්ථානයේ ගත්තහම මේ ස්තූපය උසින් මීටර 110ක්. මීටර 110ක් තියෙනවා. අක්කර 114ක භූමි ප්‍රමාණයක් තියෙනවා. මේ ඒ වගේම මේ අපි ඉන්න ප්‍රදේශයේ මේ යංගුම් වල තියෙන ස්ථාන තමයි උසම කන්ද. සිංගුත්තරා කන්ද. මේ කන්ද කියන්නේ සිංගුත්තරා කන්ද කියන්නේ. සිංගුත්තරා කඳු ඇටි උඩ තමයි මේ ස්තූපය පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ මේ යංගුම් කියන නගරයේ තියෙන උසම ස්ථානයේ තමයි මේ උතුම් ස්වේදගෝණ ස්තූපය පිහිටලා තියෙන්නේ. මේ ස්තූපේ වටේට තියෙනවා අපේ රුවන්වැලි සෑය වගේ පරිවාර ස්තූප හතරක් දක්වන්න ලැබෙනවා. අර වගේ ප්‍රධාන ස්තූපට අමතරව කුඩා ස්තූප විශාල ප්‍රමාණයක් දක්වන්න ලැබෙනවා. ඒ වගේම විහාර මන්දිර, ආරාම සංකීර්ණ විශාල ප්‍රමාණයක් දක්වට ලැබෙනවා. කලින් සඳහන් කරපු බුදුවරු සිහි ගැන්වෙන ආකාරයට නිර්මාණය කරපු විහාර ගෙවල් හතරක් වෙනම නිර්මාණය කරලා තියෙනවා. මේ ස්ථානය මේ කියන ඓතිහාසික තොරතුරු වලින් වැදගත් වූ ස්ථානයක්. ක්‍රිස්තු පූර්ව 2500 අවුරුදු 2500කට වඩා ඉතිහාසයක් තියෙන ස්ථානයක් තමයි මේක. මේ ස්තූපේ අවුරුදු 2500කට කලින් තමයි ඉදි කරලා තියෙන්නේ. මේ කාලයක් යනකොට පෞද්ගලික කාලෙත් මේ මියන්මාර් රටට භූමිකම්පාවක් ආවා. ඒ වගේම භූමිකම්පාවක් ඇවිල්ලා තියෙනවා ක්‍රිස්තු වර්ෂ 1731 වගේ. ක්‍රිස්තු වර්ෂ 1731 වගේ වෙන කාලෙක භූමිකම්පාවක් ඇවිල්ලා මේ ස්තූපයේ උඩ කොටස කඩා වැටලා. ඊට පස්කාලීනව හිටපු රජවරු සහ රාජ බිසවක් එකතු වෙලා මේ ස්තූපය නැවත ගොඩනැගීමක් සිද්ධ කරනවා. ගොඩනැගීමක් සිද්ධ කරලා සංරක්ෂණය කළා. අද ලෝක උරුම පුරාවිද්‍යා ස්ථානයක් විදිහට මහනුවර දළදා මාලිගාව වගේ ලෝක උරුම පුරාවිද්‍යා ස්ථානයක් විදිහට මේ ස්ථානය හඳුනාගෙන සංරක්ෂණය කළා. World Heritage Site කියලා අපි කියන්නේ නේද? යුනෙස්කෝවෙන් මේ ස්ථානය සංරක්ෂණය කරලා තියෙනවා. ඉතින් මේ අතුතු සේනගෝණ චෛත්‍ය ඔබ වන්දනා කරගමු නේද? අපි මේ ස්ථානයේ ඉඳලා වන්දනා කරමු. මල් කියලා ඉවර වෙලා ආවිල්ලා වන්දනා කරමු. මල් අපි පූජා කරලා ඉවර වෙලා ආවිල්ලා වන්දනා කරමු. තමයි වාතවල තියාන බෑනේ. හරි, ඊට පස්සේ නේ. සාචි